හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයගලන්ට ගෙනාවේ ලස්සන travel vlog එකක්. මගේ වීඩියෝස් බලන යාළුවෝ නම් දන්නවා. දැන් මගේ දුව මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නවා. එයත් එක්ක ගෙවපු දෙවෙනි දවස තමයි මම ඔයගලන්ට අද අරගෙන ආවේ. දුව ඕස්ට්‍රේලියාවේ ඉඳලා බොක්සස් 3ක් දාලා තිබුණා. වත්තල ට්‍රාන්ස්කෝ එකට. අපි අද උදේම ගියා ඒ බොක්සස් ක්ලියර් කරන්න. එක බොක්ස් එකක් එයාගේ ඩැඩීට ගෙනාපු සර්ප්‍රයිස් බොක්ස් එක, අනිත් දෙක එයා මට එක දේවල් ගෙනල්ලා තිබුණා. ඉතින් අපි මේ බොක්සස් ක්ලියර් කරලා එන අතර තමයි නිට්ටඹුවේ ද පාරෝ හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට ගියේ. ක්‍රිස්මස් දවස් නිසා ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අපිට පොඩ්ඩක් වෙලා එළියේ ඉන්න වුණා ටේබල් ක්ලියර් වෙනකන්. ක්‍රිස්මස් නිසා මේ හොටෙල් එක ලස්සනට සරසලා තිබුණා. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. මුලින්ම අපි සුප් කෝන් එකෙන් පටන් ගමු. චිකන් සුප් තමා තිබුණේ. ඩිනර් බන් බටර් වෙනම තිබුණා. අද සතිය දවසක් නිසා තිබ්බේ ලෝකල් ලන්ච් බුෆේ එකක්. වීකෙන්ඩ් එකේ එනවා නම් ඉන්ටර්නැෂනල් බුෆේ එකකට සහභාගී වෙන්න පුළුවන්. මේ තියෙන්නේ සැලඩ් කෝන් එක. මෙතන වෙරයිටිස් ගොඩාක් තිබුණා. එග් සැලඩ්, පොටේටෝ සැලඩ්, ටොමැටෝ, කියුකම්බර් සැලඩ් තිබුණා. ග්‍රීක් සැලඩ් තිබුණා. හැම් චීස් සැලඩ් තිබුණා. සුප් එකෙන් පස්සේ ඊළඟට අපි සැලඩ් තමා එන්ජොයි වුණේ. ඊළඟට මීල්ස් වලට බාස්මති වයිට් රයිස් තිබුණා. ෆ්‍රයිඩ් රයිස් එකක් තිබුණා. ඒ වගේම ක්‍රීමි පැස්ටා එකක් තිබුණා. ෆ්‍රයිඩ් නූඩල් එකක් තිබුණා. කරිස් වලට අපිට තිබුණා මෙතන චිකන් කරි තිබුණා. ඊළඟට කොලිෆ්ලවර්. මේ තියෙන්නේ ෆිෂ් ෆින්ගර්ස්. මේකට ටාටා සෝස් එක තිබුණා. මේකත් හරිම රසට තිබුණා. පරිප්පු, ඊළඟට බටු, ඒ වගේ දේවල් තමයි තිබුණේ. මෙතනදී වීඩියෝ කරගන්නත් ටිකක් අපහසු වුණා. මොකද ගොඩ කස්ටමර්ස්ලා හිටියා දිගටම. එතකොට සමහරක් අය කැමති නැහැ ඒගොල්ලන් වීඩියෝස් වලට වැටෙනවට. ඉතින් බොහොම අපහසුයෙන් තමයි වීඩියෝ කරේ. ඊළඟට මෙතන තිබ්බ හොඳ ෆිෂ් කරි එකක් තෝරමාලු. හරිම රසට තිබුණා. මේ තියෙන ග්‍රිල් වෙජිටබල් එකක්, වට්ටක්ක තිබුණා, අල තිබුණා, කැරට් තිබුණා, බෝංචි තිබුණා, ඇම්බරැල්ලා තිබුණා. ඊළඟට කට්ට සම්බල් එකක් තිබුණා. සුදුරුණු ඩෙවල් එකක් තිබුණා. ඒක නම් ඉවර වෙලා තිබුණේ. හැබැයි ඒගොල්ලන් ඉවරෙන් ගෙනල්ලා දානවා. මේ තියෙන මං ගත්ත චිකන් සුප් එක. අපි මුලින්ම චිකන් සුප් එක අරගත්තට පස්සේ මම සැලඩ් එක ගත්තා. මම ඒක වීඩියෝ කරගන්න මට බැරි වුණා. ඊට පස්සේ මීල්ස් වලට මං ගත්ත ප්ලේට් එක තමයි ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් ඇත්තටම කෑම හරිම රසයි. අපි හොඳටම එන්ජොයි වුණා. ඉතින් කොළඹ නුවර පාර යන ඕන කෙනෙකුට 12 ඉඳලා 3 වෙනකන් මේකට එන්න පුළුවන්. ඇවිල්ලා ලන්ච් එකට සහභාගී වෙන්න පුළුවන්. ගානත් සාධාරණ. මම හිතන්නේ රුපියල් 2000ක් වගේ තමයි ගානක් උනේ. මේ තියෙන ඩිසර්ට් කෝනර් එක. මෙතන තිබුණා අයිස්ක්‍රීම්, කර්ඩ් එක, පැණි තිබුණා. ඊළඟට ජෙලි, කේක්ස් වර්ග තිබුණා. මූස් එකක් තිබුණා. ඊළඟට බ්‍රෙඩ් පුඩිමක් තිබුණා. තවත් ගොඩක් දේවල් තිබුණා. මට මතක නැහැ. මොකද මම ගොඩක් ඒවා ගත්තේ නැති නිසා. ඊළඟට තිබුණා ෆ්‍රෙෂ් කට් ෆෘට්ස් තිබුණා. ඊළඟට බේක් යෝගර්ට් එකක් තිබුණා. ඒක මාරම රසයි. මම ඒක පළවෙනි වතාවට තමයි කෑවේ. ඔන්න ඉතින් දුවත් එක්ක ගෙවපු දෙවෙනි දවස තමයි මේ. ඉතින් අපි ලන්ච් එක අරගෙන ගෙදර ආවා. ගෙදර එනකොට අපි හවස 6ට විතර ඇති. ගෙදර ආවට පස්සේ අපි මුලින්ම කරේ බොක්සස් එළියට ගත්ත එක. මෙන්න මේ විදිහට කාර් එකේ තමයි බොක්සස් දාගෙන ආවේ. මේ ලොකු බොක්සස් නොවන නිසා කායික අපිට දාගෙන එන්න පුළුවන් වුණා. බොක්ස් එක පිටින්ම එළියට ගන්න ටිකක් අපහසු වුණා. ඒගොල්ලන් අපිට දානකොට ඇතුළට කාර් එකට දැම්මට එළියට ගන්න ටිකක් අපහසු වෙච්ච නිසා අපි බොක්ස් එක මේ අන්පැක් කරලා තමයි ටික බඩු එළියට අරගත්තේ. මැද ෂීට් එකෙත් අපි බඩු ටිකක් දාගෙන ආවා. මොකද සම්පූර්ණ බොක්සස් ඩිකියට දාන්න ඉඩ මදි වෙච්ච නිසා. බොක්සස් අන්පැක් කරලා ඉවරනකොට ටිකක් කරවල වුණා. මොකද අපි ගෙදර එනකොටත් 6 විතර වෙලා තිබුණේ.
ඊට පස්සේ මේ ටික කරලා ඉවරනකොට සාමාන්‍යයෙන් 7:07 විතර වුණා. අපි දවල් ලන්ච් එක පරක් වෙලා ගත්තේ නිසා අපි ඩිනර් එක එච්චර ලොකුවට ගත්තේ නැහැ. ඊළඟට මම කලින් ඕඩර් කරලා ගෙනල්ලා තිබ්බා කිචන් එකේ මාබල් টොප් එකට මාබල් ස්ටිකර් එකක්. ඒක අලවන්න තමයි පටන් ගත්තේ. මගේ මේ කිචන් টොප් එක මේක මාබල් එක දාලා තිබ්බේ. ග්‍රැනයිට් එක තමයි දාලා තිබුණේ. ඇතරම මේ කිචන් එක අදැනට මම හිතනවා අවුරුදු 15ක් විතර පරණයි. මට ආස හිතුණා මේ කිචන් එකේ ග්‍රැනයිට් টොප් එකට සුදු පාට දාගන්න ඕනේ කියලා. මොකද මට වීඩියෝ කරනකොට එහෙම ගොඩක් දැනෙනවා මේ ග්‍රැනයිට් টොප් එක කළු පාට නිසා වීඩියෝ හරි අපහැදිලි ගතියක් තියෙනවා. අනිත් එක මම නිතරම ලයිට් එක දාන්න ඕනේ. ඒ ලයිට් එක දැම්මත් ඒ එළිය මදි. මොකද ග්‍රැනයිට් টොප් එක කළු පාට නිසා එළිය නිකන් මදි ගතියක් තිබුණා. ඉතින් මට හිතුණා සුදු පාට මාබල්ස් ටිකක් ඇලෙව්වොත් මේ කිචන් එක ලස්සනට තියෙයි කියලා. ඒක තමයි අපි දෙන්න ඊළඟට රෑ වෙනකන් කරේ. හැබැයි ඉතින් ඔන්ලයින් ස්ටිකර්ස් ගෙන්නන තැන්වල වීඩියෝ වල පෙන්වන තරම් ලේසි නැහැ මේ ස්ටිකර් එක අලව ගන්න. මේක හරිම අමාරුයි අලවන්න. මොකද මේක යට ස්ටිකර් එක ගලවපුවාම මේක ගොඩාක් ඇලෙන සුළුයි. ඊළඟට බබල්ස් එන්නේ නැති වෙන්න, රැලි වැටෙන්නේ නැති වෙන්න අලව ගන්න ඕනේ. ඉතින් ටිකක් අමාරු වුණා මේක අලව ගන්න. සෑහෙන වෙලාවක් ගියා. මම ඇත්තටම දැනට එක පැත්තකට විතරයි මේක දාගත්තේ. මොකද අපි මේක කරනකොට රෑ 12:00 විතර වෙලා තිබ්බේ. අනිත් පැත්තට දාගන්න ගියා නම් අපිට පාන්දර වෙනකන්වත් මේක ඉවර කරන්න වෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා එක පැත්තකට විතරක් මේක දාලා නතර කරා. පේනවද වෙලාව හරියටම රෑ 12:25යි. ඉතින් මේ පැත්ත විතරක් දාලා අපි මේක නතර කරා. මේ මාබල් ස්ටිකර් එක ඇලෙව්වට පස්සේ නම් ඇත්තටම කිචන් එකට ලොකු එළියක් ආවා. ඔයගලන්ට පේනවද? හරිම ලස්සනයි සුදු පාට දැම්මට පස්සේ. ඊළඟට මම කරේ තිබ්බේව අස් කරගත්ත එක. මගේ ප්ලේට් රැක් එකත් සුදු පාට නිසා මට හිතුණා සුදු පාට ස්ටිකර් එක හොඳටම කිචන් එකට ගැලපෙනවා කියලා. මේ මාබල් ස්ටිකර් අපි පාවිච්චි කරා වගේ නෙවෙයි, ඇත්තටම පරිස්සම් කරගන්න ඕනේ. මොකද පොඩ්ඩක් හරි පිහි තුඩක් හරි වැදුනොත් මේක ඉක්මනට ඩැමේජ් වෙනවා. මේක හරිය තුනී පේපර් එකක් තමයි තියෙන්නේ. ස්ටිකර් එක අලවලා ඉවර වුණාට පස්සේ තිබ්බ බඩු ඒ විදිහට මම කිචන් එකේ තියලා අස් කරගත්තා. මේ නම් ඊළඟ දවසේ උදේ මේක තමයි දුව එයාගේ ඩැඩීට ගෙනාපු සර්ප්‍රයිස් බොක්ස් එකේ තිබුණේ. මම මේ වීකේ වීඩියෝ එක ඊළඟ දවසට අරන් එන්නම්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයගලට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හමුවන්නට එන්නකම් සතුටින් පරිස්සමින් එන්න. ගිහින් එන්නම්. ඔයගලන්ට සුබ දවසක්.